මෙහෙණිවරුන්ට දානයක් දෙනවා කියන එක මේ කාලේ ටිකක් කවුරුත් කරන්නේ නැති දෙයක්. ගොඩක් පන්සල් වල හාමුදුරුවරුන්ට දානි ලැබුණට අපේ මෙහෙණින් වහන්සේලාට ලැබෙන දානය ටිකක් අඩුයි. ඉතින් ඒ නිසාම මෙහෙණි ආරාම 4කින් මෙහෙණින් වහන්සේලා 4 නමක් කරඬුව සහිතව අපගේ ගෞරවනීය ආරාධනයෙන් අපගේ නිවසට වැඩම කළා. මතක් කරන්න ඕන පින්වත් මෙහෙණින් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ දානය සඳහා කිසිදු සත්ව ආහාරයක් යොදාගෙන නැහැ. ප්‍රධානතම වශයෙන් අපි අවධානය යොමු කරේ උන්වහන්සේලාට අප මොනවද පූජා කරන පිරිකර කියලා. එහිදී අපි කාණ්ඩ කිහිපයක් යටතේ උන්වහන්සේලාට පිරිකර සූදානම් කරා. ප්‍රධානම වශයෙන් බෙහෙත් අමුද්‍රව්‍ය වෙනම පිරිකරක් හැටියටත්, සේදුම්කාරක ද්‍රව්‍ය වෙනම පිරිකරක් හැටියටත්, උන්වහන්සේලා වළඳන කිරිපිටි වර්ගය මොකක්ද කියලා දැනගෙන එය මිලදී ගැනීමටම අප කටයුතු කරා. හඳුන්කూరు පහන්තිර වැනි දෑ වෙනමත්, කිරිපිටි සීනි තේකොළ වෙනමත් සකස් කරන්න අප කටයුතු කළා. මෙහෙණින් වහන්සේලා උදෙසා සුදු මෙලදී අරන් උන්වහන්සේලා 4 නම උදෙසා පූජා කිරීමටත්, කරඬුන් වහන්සේට අඳුන කඩයක් පූජා කිරීමටත් කටයුතු කරා. මේ ෆෘට් සැලඩ් උන්වහන්සේලාට සැකසුවේ දාන වේලෙන් පසු වැළඳීමට. ඊට අමතරව අප පිරිකර ලෙස ගෙඩි පළතුරු වෙනම සකස් කරනු ලැබුවා. ඒ වගේම කැවිලි වෙනම සකස් කරනු ලැබුවා. උන්වහන්සේලා නිවසට කරඬුව සහිත වැඩම කිරීමේදී අප දැනුවත් වුණා කරඬුවට වෙනම ආසනයක් සකස් කර තිබීමටත්, ඒ වගේම උන්වහන්සේලාගේ දෙපා සෝදා උන්වහන්සේලා නිවස තුළට වඩම්මා ගැනීමටත් අප කටයුතු කරනු ලැබුවා. හරිම කලාතුරකින් හම්බෙන අවස්ථාවක් මේක. මෙහෙණින් වහන්සේලාගේ දෙපා සේදීම. ඉතින් ඒ අවස්ථාවෙන් හරිම විදිහට ආසාවෙන්ම කරපු දෙයක් තමයි මේක. හරි හිතට සැනසීමක් කියලා නිම කරන්න බැරි සතුටක් දැනුණු මොහොතක්. හරි ගෞරවයෙන් යුක්තව අපි උන්වහන්සේලාගේ දෙපා සෝදා පිසඳා අප නිවසට වැඩම කරා නේද කියන සතුට මේ දකින වාරයක් ගානේ අපිට දැනෙනවා. ස්ත්‍රීන්ගේ ස්ත්‍රී බව නිසාවෙන්ම ස්වාමීන් වහන්සේලා උදෙසා මේ දෙපා සේදීමේ කටයුතු කිරීමට නොහැකි. නමුත් මෙහෙණින් වහන්සේලා උදෙසා මේ කටයුතු කිරීමට අවස්ථාව ලැබීමෙන් අපට බොහෝ පිනක් රැස් කරගත හැකියි. සකසා දන් දීම කියන්නේ ඇත්තටම අප කළ යුතු දෙයක්. ඉතින් මේ හැම පිරිකරක්ම අපි හරි විදිහට සකස් කරලා උන්වහන්සේලා උදෙසා පූජා කරන්න දැනුවත් වුණා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මෙතන මෑණින් වහන්සේලා 4 නමක් උනාට අප පිරිකර සකස් කළ යුත්තේ 5 නමකට. ඒ මොකද කරඬුන් වහන්සේ ප්‍රදාන කරනකොටගෙන මේ මෙහෙණින් වහන්සේලා 4 නමට අප සියලු දේ සකස් කළ යුතුයි, දානය පවා. පළමුවෙන්ම දහත් වට්ටියේ පිරිනමා උන්වහන්සේලාට දානයට ආරාධනා කළ යුතුයි. ඉන්පසුව බුද්ධ පූජාව අප පූජා කිරීමට කටයුතු සූදානම් කළ තිබිය යුතුයි. දෙයක් මතක් කරන්න ඕන, උන්වහන්සේලා දුර බැහැර සිට වැඩම කරන නිසා උන්වහන්සේලාට ගිලන්පස සකස් කර තිබීම ඉතා වැදගත්. ඊට පසු සියලු වැඩ කටයුත්තම අප සිදු කළ යුත්තේ උන්වහන්සේලාගේ උපදෙස් පරිදි. ඇත්තට මේ දානය සූදානම් කරගත්තේ අපි ඉතාමත් කෙටි කාලයකින්. නමුත් අපි හිතුවට වැඩිය හොඳට දානය දීමට අපගේ පවුලේ අයගේ එකමුතුව කරුණාව හැමෝගෙම උදව්ව උපකාරී වුණා කිව්වොත් මම නිවැරදි. ඇත්තටම මේක දකිද්දි මට ගොඩාක් වෙලාවට දැනෙන සැනසීමක් තමයි පවුලේ අය එකමුතු වෙලා මේ දානය කොච්චර ආසාවෙන් මේ මෙහෙණින් වහන්සේලා උදෙසා පූජා කරනවද කියලා. හැමෝම මොනවාම හරි උන්වහන්සේලා උදෙසා පූජා කරනු ලැබුවා. පවුලේ අයගේ අතින් මේ වගේ පින්කමක් වෙනවා දකින්න එක තරම් සතුටක් තියනවාද? තමන්ගේ වටේ ඉන්නේ ආදරණීයන්ට මීට වැඩිය දෙයක් දෙන්න මන් දන්නේ නැහැ. සසරෙත් අපි එකට මේ විදිහට පින්කම් කරන්න ඇති. මේ ආත්මෙත් අපි එකට පින්කම් කරනවා ඇති. මේ වීඩියෝ එක දාන්නෙත් මම ගොඩක් YouTube එකේ හෙව්වා මෙහෙණින් වහන්සේලා උදෙසා දෙනු ලබන දානයක් කොහොමද දෙන්නේ කියලා. හැබැයි මට හරි පිළිවෙලට දෙයක් හම්බුනේ නැහැ. ඉතින් මා මේ දානේ සූදානම් කරපු විදිය, අපි මේ දානේ සූදානම් කරපු විදිය ඔයාලට බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මොනවාම හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳ අසා දැනගන්න කියලා ඉල්ලනවා. තව අපාතින් යම්කිසි වරදක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් එය පෙන්වා දෙන ලෙසටත් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක දැමීමේ ප්‍රධාන අරමුණ මේ අනුමෝදන් කළ යුතුයි. මේක ඔයාලා හැමෝම අනුමෝදන් වෙන්න ඕන. මොකද පින්කම් කරන කෙනාටත් වඩා පින්කම් අනුමෝදන් වෙච්ච අය ගොඩක් ඉඳලා තියෙනවා. මං හරි කැමතියි මේ පින්කම ඔයාලා හැමෝම සතුටින් අනුමෝදන් වෙනවට. ඒ නිසා මං ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ පින්කම අනුමෝදන් වෙන්න කියලා. හැමෝටම තෙරුවන් සරණයි.